අද මම ඔයාලට හදන්න කියා දෙන්න යන්නේ චිකන් කරි එකක්. ඒක ඇත්තටම ඉන්දියන් කරි එකක්. හරි ලේසි හදාගන්න. මුලින් භාජනයක් අරගෙන තෙල් ටික දාලා ඒකට කරාබු නැටි කුරුඳු එනසල් දාලා මික්ස් කරගන්න, ෆ්‍රයි කරගන්න. ඒකට දාන්න අපේ සෝදාගත්තු චිකන් ටික. මේ වල ප්‍රමාණයන් අඩු වැඩි කරගන්න පුළුවන් ඔයාලා ගන්න චිකන් ප්‍රමාණයත් එක්ක. ඒකට අපි ලුණු කුඩු කහ ඇඩ් කරගන්න. වතුර දාන්න එපා. මොකද චිකන් වලින් වතුර උනනවා. ඒ නිසා පොඩ්ඩක් ෆ්‍රයි වෙන්න අරින්න තෙල් වලින්. එතකොට තෙලින්මයි චිකන් වලින් එන වතුර වලිනුයි අපිට මේක තඹ ගන්න පුළුවන්. හොඳට මික්ස් කරන්න. කහ ලුණු අතගාලා මුලින් දැම්මත් කමක් නැහැ. මෙහෙම දැම්මත් ඔයාලට ලේසි හදාගන්න. ඒකයි මම එහෙම දැම්මේ. ඊළඟට ඒක වහලා අඩු ගින්දරේ හොඳට තැම්බෙන්න දෙන්න. වෙන භාජනයක් ලිපේ තියන්න. ඒකට තෙල් ටිකක් දාගන්න. ඒකට දාන්න කුරුඳු නැවතත් මාදුරු ටිකක් කරාබු නැටි එනසල් දාලා ඒකත් චුට්ටක් ෆ්‍රයි වෙන්න අරින්න. විනාඩියක් විතර ෆ්‍රයි වුණාට පස්සේ ඒකට ලුණු ගෙඩියක් දාන්න. ලොකු ලුණු ගෙඩියක්. එකක් චිකන් මං කියව විදිහට චිකන් ප්‍රමාණයත් එක්ක අඩු වැඩි වෙන්න පුළුවන්. වැඩි කරගන්න. මොකද මේ ග්‍රේවි එක ගන්න අපිට ඉතාමත්ම වැදගත් වෙන දේවල් ටිකක් තමයි මේ ටික. තක්කාලි ගෙඩියක්. ඊළඟට දාගන්න සුදු ලුණු ඉඟුරෝ කපන්න. අපිට චොප් කරන්න මුකුත් ඕනේ නැහැ. අමු මිරිස් ගන්න. අමු මිරිස් කරල් 4ක් විතර 5ක් දාගත්තට කමක් නැහැ. මම බබාලා කන නිසා මේ එක කරලයි දැම්මේ. ඒකෙත් මම ඇට ඒත් ඉවත් කරගත්ත සුවඳ එන්න ටිකක් ඕන නිසා. මොකද මේකට මම ඊළඟට දානවා නැවතත් ගම් මිරිස්. ගම් මිරිස් වලින් අපිට සැර ගන්න පුළුවන්. 3-5 කුඩු ගරම් මසාලා ප්‍රමාණය නඩු වැඩි කරගන්න ඔයාලා ගන්න චිකන් ප්‍රමාණයත් එක්ක. ඊළඟට හොඳින් මික්ස් කරන්න. මික්ස් කරලා ටිකක් ඒක අපිට තඹ ගන්න ඕනේ. ඒකත් තෙලින්ම තැම්බෙන්න ඕන නිසා වතුර මුකුත් දාන්න එපා. වහලා අඩු ගින්දරේ තඹ ගන්න. සැරින් සැරේ පොඩ්ඩක් ඇරලා බැලුවට කමක් නැහැ මේක මේ අඩි අල්ලනවද කියලා. ඊළඟට බලන්න චිකන් එක හොඳට වතුර උණලා තියෙන්නේ. අපිට වෙනම වතුර දාන්න අවශ්‍යතාවයක් නැහැ. අද නිකමටවත් වතුර හිඳිලා තිබුණොත් ආයේ ඔයිල් ඇඩ් කරන්න එපා. ඒකට වතුර මේ සැඳි 2-3ක් දාලා ආයෙම ලෝ ෆ්ලේම් එකේ තඹ ගන්නයි ඕනේ. මේක ෆ්‍රයි කිරීමක් නෙවෙයි ඇත්තටම මෙතන වෙන්නේ තඹ ගැනීමක්. මේක අපි කන්නේ දෝසෙත් එක නිසා මේක ෆ්‍රයි වුණොත් අපිට ඒක ටිකක් කන්න අමාරුයි. මේ ෆ්‍රයි හાર્ඩ් වැඩි වුණොත් තද ගතිය වැඩි වුණොත් අපිට කන්න අමාරු වෙනවනේ. ඒක නිසා තඹ ගන්න. දැන් අපි බලමු අපේ ලුණු ටෙම්පරාදුව දැන් ටිකක් තැම්බිලා තින්නේ. ඒකට අපි දාගන්න ඕනේ කොත්තමල්ලි කොළ. ඔයාලට තියෙනම් මට මේ වෙලාවේ නැහැ මේ මිංචි තියෙනම් මිංචි පොඩි ප්‍රමාණයක් මෙතරම් නෙවෙයි. මිංචි පොඩි ප්‍රමාණයක් දාගන්න. දාලා හොඳට මික්ස් කරන්න. අපි මේකට සෝල්ට් දැම්මේ නැති නිසා දැන් මේකට සෝල්ට් ටිකක් දාගන්න. දාලා ඒක නැවත පාරක් මික්ස් කරලා ආයෙම ගින්දර වැඩි කරගන්නේ නැතුව බැදෙන්න දෙන්න. දැන් බලන්න මේ ටිකත් හොඳට තැම්බිලා තියෙන්නේ. ගොඩාක්ම තැම්බෙනකන් කියලා ඉන්න එපා. සුදු ලුණු තැම්බිලා නැහැ. ඒක නිසා තැම්බෙනකන් කියලා ඉන්න එපා. ඒ ඇති ওই ටික අපි ග්‍රයින්ඩ් කරගන්න ඕනේ. මම ග්‍රයින්ඩර් කප් එකේ දාලා ග්‍රයින්ඩ් කරන් එනකන් මට ඒක අමතකුණා ඇඩ් කරන්න වීඩියෝ එකට. චිකන් ටික භාජනයට දාලා ඒකට අපි ග්‍රයින්ඩ් කරගෙන ආපු මික්ස්චර් අපේ මිශ්‍රණය අරගෙන ග්‍රයින්ඩර් කප් එක සෝදලා වතුර ටිකක් දාගන්න. මෙන්න මේකෙන් තමයි මේ ඩිසයිඩ් කරන්න පුළුවන් වෙන්නේ අපිට ඕන ග්‍රේවි එක කොච්චර ප්‍රමාණයක්ද කියලා. ඔයාලා කැමති නම් පොල් කිරි ටිකක් දාගන්න පුළුවන්. ඒකත් තද මිටි කිරි ටිකක්. පොල් කිරි රසට කැමති අයට පොල් කිරි ටිකක් දාගෙන ඒ රස වැඩි කරගන්න පුළුවන්. මේ මම ඇඩ් කරේ
ගිතෙල් ඒකෙනුත් අමුතු සුවඳක් එනවා කරි එකට. ගොඩක් ඉන්දියානු රෙසිපි වලට දාන දෙයක් තමයි මේ ගිතෙල් සහ කොත්තමල්ලි කොළ කියන දෙක. ඒ දෙකෙන් අපි සාමාන්‍යයෙන් ලංකාවේ හදන රෙසිපි වලට වඩා වෙනස් සුවඳක් සහ රසක් දැනෙනවා. මම ඕක කන්න හැදුවේ තෝසේ. මම ඔයාලට මේ තෝස එකක් එක්ක කන්න හදපු තෝසයක් හදනොත් පෙන්නුවේ. හරිම රසයි තෝසයක් එක්ක මේක කන්න පුළුවන්. ඒකටත් මම ගිතෙල් චුට්ටක් දැම්මා. එතකොට ෆ්‍රයි වෙද්දි ඒකත් හරිම රසයි. මම තෝස එකට තෙල් දාලා තෙම්පරාදු කරේ නැහැ. වෙනදර නම් අබ ටිකක් එක්ක මේ රතු ලුණු චුට්ටක් දාලා කරපිංච චුට්ටක් දාලා තෙම්පරාදුවක් දාලා තමයි ගන්නෙ. අද මම එහෙම කරේ නැහැ. මොකද මේ කරි එකට ඔය ඔක්කොම ඇඩ් කරලා තියෙන නිසා. ඔයාලත් හදලා බලන්න. හරිම රසයි.